සහයෝගයක් දෙන්න මේ ඊළඟට වෙලින් කට්ටියට පේනවා දැන් ඊයේ මේ මම පෙන්නුවා දීපෙරළි මල් කරන විදිය. ඉතින් ගොඩාක් මඩේ බහගෙන එරීගෙන තමයි මේ කට්ටිය දීපෙරළි මල් කැඩුවේ. ඉතින් ඒ කරලා දැන් මේ ශ්‍රී මහ බෝධිය ළඟට ආවිලා මේ කට්ටිය මෙතන තමයි මල් විකුණන්නේ කියලා. ඉතින් එහෙම මල් විකුණා ඇත්තට මේගොල්ලන්ට විකුණ ගන්න මෙතන පොලිසියෙන් ඉන්න පොලිසියෙන් ඉඩ දෙන්නෙත් නැහැ විකුණන්න. මේ විකුණන්න ඉඩ දෙන්න මට පොලිසියෙන් ඇවිල්ලා මේ කට්ටියට එළමනවා. ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මිනිස්සුවත් ඇත්තට මේ මල් ගන්න නැහැ. මේ මොකද ගණන් වැඩි එකට රුපියල් 200 කියන්නේ ඇත්තටම මිනිස්සුෙකුට අද කාලේ ඉතින් සාමාන්‍ය ගාණක් නේ රුපියල් 500 දෙන මල් වට්ටි ගන්නවා. ඉතින් මේ වගේ මලක් ගන්න මේ කටි උදව්වක් විදිහට හරි මලක් අරගෙන සහයෝගයක් දෙන්න. මල් විකුණා මේ පේනවා දැන් යෝගේන ගොඩාක් කට්ටියට මේ මල් ඇත්තටම ගන්න නැහැ මේ කට්ටියගේ. ඒක නිසා උදව්වක් විදිහට හෙද කරන්න කියලා මම හිතන්නේ කට්ටියෙන් ඉන්න. හරි එහෙනම් අපි තව